ඇත්තටම මේ වීඩියෝ වල තියෙන විදියට මේ එම්බ්‍රොයිඩරි ආර්ට් කරන්න පුළුවන්ද? බලමු. ඔය කියන නීඩල් වර්ග තුන තමයි මේ. මේක තමයි තනි නීඩල් එක, තනි සයිස් නීඩල් එක. එතකොට මෙන්න මේ පැක් එකේ තියෙනවා සයිස් 3කින් නීඩල්. ඒ වගේම මෙන්න මෙතනින් ඇඩ්ජස්ට් කරගන්නත් පුළුවන් ඔයගලන්ට. දැන් අපි බලමු අනිත් පැක් එක. මේ පැක් එකේ තියෙන විශේෂත්වය මොකද්ද? මේකෙත් තියෙනවා අර වගේම ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් නීඩල් තුනක්. ඒ වගේම මේකේ ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් විදිහේ ලේසි වෙන මේ ස්ප්‍රින් එක තියෙනවා. මේකෙන් ගොඩක් ලේසියෙන් ඔයාලට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. හරි. දැන් අපි බලමු මේ නීඩල් එක නීඩල් සයිස් 3කින් එන්නේයි කියලා. මෙන්න මේ හීනි සයිස් එක තියෙනව නේද? ඒ හීනි සයිස් එක මහත නූලකට යූස් කරන්න නෙමෙයි දීලා තියෙන්නේ. ඒක හීනි නූලකින් එම්බ්‍රොයිඩර් කරන්න තමයි දීලා තියෙන්නේ. හිතන්නකො මහත නූලකින් ඔයගොල්ලෝ කරා කියලා. එතකොට මේ නීඩල් එකේ නූල හිර වෙලා ඔයගොල්ලන්ට එම්බ්‍රොයිඩර් එක කරගන්න නම් බැරි වෙනවා. දැන් මේ මහත නීඩල් එකට යමුකෝ. මේ මහත නීඩල් එකේ තියෙන මහත නූලකින් එම්බ්‍රොයිඩර් කරන්න. ඒ කියන්නේ හිතන්නකෝ වූල් වලින් වගේ. උදාහරණයක් විදිහට කිව්වේ ඒක නූල් වර්ග තියෙනවා. නීඩල් තුන කාඩ් එකෙන් එළියට ගත්තාන් පස්සේ කොයිම වෙලාවකවත් මෙන්න මේ නූල් කැලි දෙක වගේ තියෙන කම්බි කැලි දෙක විසික් කරන්න එපා. ඒක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. දැන් අපි බලමු කොහොමද නීඩල් සයිස් එක වෙනස් කරගන්නේ කියලා. මුලින්ම මෙන්න මේ කප් එක මම ඕපන් කරගෙන ඉවරලා දැන්ට දාලා තියෙන නීඩල් එක එළියට ගන්නවා. මේ දතිරෝදෙන් බුරුල් කරලි වෙලා මෙන්න මේ විදිහට ඔයගලන්ට නීඩල් එක එළියට ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය සයිස් එකේ නීඩල් එක අරගෙන ඔය විදිහට ස්ප්‍රින් එකේම හදාගෙන ආපහු අපි අර කවර් එක ඇතුළට මේ නීඩල් එක ඇතුල් කරනවා. මෙතනදී ඔයගලන්ට පුළුවන් මෙතනින් ඇඩ්ජස්ට් කරගන්න. හැබැයි මේ ඇඩ්ජස්ට් කරන එකේ තියෙන විශේෂත්වය මොකද්ද? ඇඩ්ජස්ට් කරාම එම්බ්‍රොයිඩරි එකට වෙන බලපෑම මොකද්ද කියලා මම පස්සේ කියා දෙන්නම්. දැනට මම මෙන්න මේ ගානට වගේ තියාගෙන මේ නීඩල් එක සෙට් කරගන්නවා. ඔය විදිහට ආයි තිබ්බ විදිහටම සෙට් කරන්න. හරිද? ඔය විදිහට දතිරෝදෙන් තද කරගන්න. සාමාන්‍ය ප්‍රමාණයකට තද කරගත්තාම ඇති. ප්‍රශ්නයක් නැහැ. එම්බ්‍රොයිඩරි එක කරලා ඉවර වෙනකම්ම නීඩල් එකේ සෙලවීමක් වෙන්නේ නැහැ. ඔන්න දැන් අපි ඒක දාගෙන ඉවරයි. දැන් අපහුව අපි අර තිබ්බ විදිහටම පිටිපස්සේ තිබ්බ කවර් එකෙන් ඒක නැවතත් සෙට් කරගන්නවා. දැන් ඔන්න අපි යන්නේ විශේෂම වැඩේ නූල දාගන්න. අර මං කිව්වේ මේක වැදගත්කම කියන්නම් කියලා. මේක වැදගත් වෙන්නේ මෙන්න මේ ටූල් එකට නූල දාන්න. ඔන්න ඔය විදිහට කම්බිය ඉස්සරහා පැත්තෙන් දාලා වෙලා පිටිපස්සෙන් එළියට අරගෙන අපි මේ කම්බි කැලි දෙක ඕපන් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට දාන නූල ඒක මැද්දෙන් අරන් ඇවිල්ලා මෙන්න මේ විදිහට ඉස්සරහා පැත්තේ තියෙන කෑල්ලෙන් අදින්න ඕනේ. විශේෂයෙන්ම අන්නේ අල්ලන්න තියෙන තැනින්ම අල්ලලා කරන්න මතක තියාගන්න. කම්බියෙන් අල්ලලා නම් අදින්න එපා. කම්බිය ඩැමේජ් වුණොත් එහෙම ආපහු එම්බ්‍රොයිඩරි එකකදී ඔයගලන්ට නූල දාගන්න අපහසු වෙයි. ඉතින් මෙතනින් ඉවර නෑ. ඔයගලන්ට පේනවද මෙන්න මෙතන තියෙන චුට්ටි සිදුරක්. අන්න ඒකෙනොත් අපි නූල අරගෙන එන්න ඕනේ. ඔන්න ඔය විදිහට ආපහු අපි අර කලින් කරා වගේම කම්බිය දාලා ඒක මැද්දෙන් නූල දාලි ඉවරලා ඇදන් එන්න ඕනේ. ගොඩාක් දිගට නූල තියාගන්න ඕනේ නෑ. අපරාධ නැත්තම් නූල අපත යනවා. හිර වෙන දෙන්නේ නැතුව මේ විදිහට ඔන්න බලන්නකෝ නූල මෙන්න මෙහෙම තියාගෙන ඇදලා ගන්න. ඊට පස්සේ ප්‍රශ්නයක් නෑ. නූල ඔයගලන්ට තේසියෙන් මේක ඇතුලෙන් ගන්න පුළුවන්. දැන් මන්න නූල ගොඩාක් දිගට ඇදලා වැඩි අපරාධින නූල මම මේක අඟලක් වගේ ප්‍රමාණයක් වෙනකම් මෙන්න මේ විදිහට කොට කරගන්නවා. ගොඩාක් දිගට නූල තියාගන්න එපා. දැන් ඔන්න අපි නූල දාගෙන ඉවරයි. මෙන්න මේ විදිහට තමයි නූල දැම්මම ඉස්සරහා පැත්තෙන් ඒ වගේම නීඩල් එකෙන් අපිට පෙන්눔 කරන්නේ. දැන් ඔන්න අපි දාගෙන ඉවරයි. දැන් අපි හූප් එකක් තවරගමු. මම දැනට මෙන්න මේ වගේ හූප් එකක් ගන්නවා. මම මේකට අමුරෙද්දක් තමයි යූස් කරන්නේ. ඕගලන්ට කපුරෙදි ගණකන් රෙද්දක් මුලින් ප්‍රැක්ටිස් වෙන්න පාවිච්චි කරන්න පුළුවන්. ඔය එහා පැත්තෙන් එක එක විදිහට එම්බ්‍රොයිඩර් කරපුවා තියෙනව නේද? ඔය අපේ ෂොප් එකට ආපු කස්ටමර්ස්ලා කරපු එම්බ්‍රොයිඩර් තමයි. අපේ ෂොප් එකට එන අයට විශේෂත්වයක් තියෙනවා. මොකද ඕගලන්ට අපි අයිටම්ස් ටික දෙනවා. එම්බ්‍රොයිඩර් එකක් කරන්නේ කොහොමද කියලා පුරුදු වෙලා බලලම ටූල් එක අරන් යන්න පුළුවන්. අපේ ෂොප් එකට එන අයකට තමයි chance එක තියෙන්නේ. ඉතින් ඔන්න දැන් මම මේ රෙදි කෑල්ල හොඳට සෙට් කරගත්තා. හොඳට තදට වෙන්න ෆිට වෙන්න සෙට් කරගන්න. මොකද දන්නවද රෙදි කෑල්ල ඇදෙන්න ගත්තොත් එහෙම එම්බ්‍රොයිඩරි කරන්න චුට්ටක් අමාරුයි. ඔන්න මං හાર્ට් එකක් ඇඳගත්ත දැන් ඔයාලට කරලා පෙන්නන්න. ඊට කලින් මම පෙන්නන්නම් අර ඇඩ්ජස්ට් කරන එකේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා. මුලින්ම අපි සයිස් 11ට විතර දාගමුකෝ. ඔන්න මම දැන් මේක සයිස් 11ට විතර දාගත්තා. හරිද? දැන් අපි බලමු එම්බ්‍රොයිඩරි එකක් කරාම සයිස් එක වෙනස් කරන එකේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා. මම හાર્ට් එකේ නම් කරන්නේ පැත්තෙන් වගේ ඔයගලන්ට කරලා පෙන්නන්නම්. මුලින්ම අපි මේ විදිහට නීඩල් එක දාගෙන ඉවරලා අර නූල් කෑල්ල එළියට ගන්න ඕනි එම්බ්‍රොයිඩරි එකක් කරනකොට. ඔය විදිහට තියාගෙන ඉවරලා මං චුට්ටක් මහගෙන යනවා.
මෙන්න මේ විදියට ළඟින් තිය ගන්න හොඳ. ගොඩාක් උස්සන්න එපා. එතකොට එම්බ්‍රොයිඩරි එක වෙන්නේ නැහැ. ඒව මං දැන් එම්බ්‍රොයිඩරි එක කරද්දිත් කියා දෙන්නම්. ඔන්න දැන් මං චුට්ටක් මහගත්ත ඔයගලන්ට පෙන්වන්න ඕන හින්දා ලොකු සයිස් එක දාලා. දැන් මම පොඩ්ඩක් සයිස් එක අඩු කරන්නම්කෝ සයිස් 5ට විතර. හරි. ඔන්න අපි සයිස් එක අඩු කරගත්තා. දැන් අපි කරලා බලමු. පේනවද? ඔය විදිහට ළඟින් තිය තමයි එම්බ්‍රොයිඩරි එක කරන්න ඕනේ. ඔන්න දැන් අපි යන්නේ වෙනස බලන්න. මොකද්ද මේ වෙනස? පේනවද? පේනවද වෙනස? ඕගොල්ලෝ නීඩල් එකේ සයිස් එක ගොඩාක් තියාගෙන කරොත් ගොඩාක් පිම්බිලා වගේ තමයි එන්නේ. පුංචිට තියාගෙන කරොත් පුංචි ගැටි වගේ තමයි එන්නේ. අපි බලමු දැන් කොහොමද ඕගොල්ලෝ වරද්දන්නේ කියලා මේ මහන එක. ඕගොල්ලෝ මෙන්න මේ සිදුර තියෙන පැත්ත තියෙන අර ඉස්සරහට ගැට්ට වගේ තියෙන කෑලි ඉස්සරහට තියාගෙන කරොත් එම්බ්‍රොයිඩරි එක වෙන්නේ නැහැ. මොකද ඒක නැවතත් ලිහෙනවා. ආයි ඒක මැද්දෙන්ම කරන්න ගියොත් ඒ කියන්නේ නූල ඕගොල්ලෝ දාලි වෙලා ඒක මැද්දෙන්ම කරන්න යනවා. ඒත් එන්නේ නැහැ. එතකොට ඒක පැත්තට තියාගෙන කරන්න ගියොත් වෙන්නේ ඒත් එම්බ්‍රොයිඩරි එක වෙන්නේ තනින් ලිහිලා වගේම පේනවද? අන්න එහෙම තමයි එන්නේ. හරි විදිය තමයි මේක. ඒත් වැඩක් නැහැ. ඔයගොල්ලෝ මේ විදිහට ගොඩක් උස්සනවා නම්. එතකොට එම්බ්‍රොයිඩරි එක වෙන්නේත් නැහැ. මෙන්න මේ විදියට ළඟින් තිය ඒ වගේම ඉදි කට්ට ගොඩක් උස්සන්න නැතුව ඔන්නෝම කරන්න ඕනේ. පුරුදු වුණාම මේක ඔයාලට වේගෙන් උනත් කරන්න පුළුවන්. විශේෂයෙන් මතක තියාගන්න මේ නූල එක තැන්වල හිර වෙන විදියට තියන්න එපා. නිදහසේ තියන්න නූල. මොකද ඔය එම්බ්‍රොයිඩරි එක කරගෙන යද්දි නූල පිටිපස්සෙන් ඇදලා ගියොත් එහෙම ඕගොල්ලන්ට එම්බ්‍රොයිඩරි එක කරන එක මගදී නතර කරන්න වෙනවා. දැන් ඔන්න අපි මහන්න යන්නේ. අපි මේ විදියට හાર્ට් එක වටේ ෆ්‍රේම් එක විතරක් මහගමු. මේක සම්පූර්ණ හાર્ට් එක පිරෙන්නම මහලා ආවහම මේ වගේ ගැටිති පිරෙන්නම තියෙන. එතකොට මාර්ම ලස්සනයි. මේ දැනට ෆ්‍රේම් එක විතරයි කරලා තියෙන්නේ. මේක කරගත්තාන් පස්සේ අපි පිටිපස්සෙන් ඒකේ ෆැබ්‍රික් ග්ලූ එකක් ආලේප කරන්න ඕනේ. එතකොට තමයි ගාන්ට රෙද්දට සෙටුලා එම්බ්‍රොයිඩරි එක තියෙන්නේ. ඉතින් මේවට ඕනි කරන හැම අයිටම් එකක් නූල් වර්ග, වූල් වර්ග, එම්බ්‍රොයිඩරි නීඩල් එක. ඒ විතරක් නෙමෙයි ෆැබ්‍රික් ග්ලූ එක හිටාම අපි ගාව තියෙනවා. ඉයරින්ස් හදන අයට, බේස්ලන්ට් හදන අයට, හෙයා ක්ලිප්ස් හදන අයට, රෙසින් අයිටම්ස් වගේම පොල් කටු නිර්මාණ කරන අයට ඕනි කරන අයිටම්ස්, oven bake clay, air dry clay වගේ දේවල් අපේ shop එකෙන් ගන්න පුළුවන්. craft items හැම එකම වගේ තියෙනවා. ඒ විතරක් නෙමෙයි ලවා items උත් ඔයගලන්ට ගොඩාක් අඩුවට ගන්න පුළුවන්. පෙට්ටගම shop එකට ඇවිල්ලා visit කරොත් කල්තර town එකේ තියෙන්නේ. නැත්නම් order එකක් දාන 076 330 25 72 077 440 25 72 numbers වලට.